හිතන විදියට අපි නාන්න යන්න හදන. ඔව් නාන්න යන හදන. අපි කට්ටියත් එක්ක ගියේ. මේ තමයි අපි ගිය ඔය එන්නේ අපේ අයියා. වැඩර වගේ යන්න හද. අපි කෙලින්ම ගියේ පසමක්කුළම වැවේ නාන්න. සෝරි. නම් මතක නෑ වැවේ. අද වැවේ නම අබේ වැව. රුවන්වැලි සෑය ඉස්සරහමයි තියෙන්නේ. ඒකේ හරි අපිරිසිදු වතුර තමයි තිබ්බේ හැබැයි ඉතින් ගායිස් ඔන්න අපි වැවේ ආව නාන්න. දුර යන්න පුළුවන් ගැඹුරු නෑ. පොඩි ප්‍රශ්නයකට තින්නේ. පේනවනේ. හරි යාළුවනේ අපි ඊළඟට ගියා රුවන්වැලි සෑයකට. පණ්ඩිතකමට පයින් ගියා. යන ගමන් අපිට හම්බුණා මේ අභය මණ්ඩප කියන හොටල් එක. අපි එතන පොඩි ෆොටෝස් ටිකක් ගැහුවා. මම එලට දැම්මා. ඔන්න ඔය තියෙන්නේ අපේ ෆොටෝස්. හරි ගායිස් අපි වල ෆොටෝ ටිකස් බලගෙන ආයි ගියා. ඔය තියෙන්නේ වටේට තිබ්බ view එක. අපි යනකොට පොඩ්ඩක් වහින්නත් වගේ මේ මුන් ටික මට විහිළු කර යනවා. බලන්නකෝ ඉතින් ඊට පස්සේ වෙන්න අපිට හම්බුණා මංකි කෙනෙක්. ඉතින් අපි වඳුරට චුට්ටක් බයිට් කරලා යන්න ගියා. හැබැයි ඈතට ටිකක් වහින්නත් වගේ පේනවනේ. ඈතට පොඩි පොදක් යනවා. ඇත්තම කතාව කිව්වොත් ගායිස් මම ගියේ නෑ. මම යන්න අපි කට්ටිය පණ්ඩිතකමට පයින් යන්න ලෑස්ති වුණානේ. භාගයක් දුර යනකොට මහා අයියෙන් වහින්න ගත්තා. අයියෝ කිට්ටු වෙද්දිම හොඳටම තෙමිලා. ඉතින් මම ආයි හැරිලා ගෙදර යන්න ගියා. ගෙදර ගියොත් මාර විදියට තෙමි හරිද? ගෙදර යනකොට අපිත් එක්ක ආපු කට්ටිය එහා පැත්තේ පාරෙන් ගිහිල්ලා. ඉතින් ගෙදරටලා තනියෙන් හිටිය මොහරේ අකුණු ගොනු ඉන්න පට්ට බය හිටියේ. ඔම්මෝ ගායිස් මේ තියෙන අපිට හම්බෙච්ච පන්සලක්. බලන්න ගායිස් අපි ටිකක් දුර යද්දි ඈතට වහින්න ගත්ත පුදුම විදියට. මෙහාට අපි ඉන්න තැනට හුළඟත් එක්ක එච්චර පොද එන්නේ නෑ. ටිකක් කල ගියාට පස්සේ පොද ඇවිල්ලා අපි හොඳටම නෑහුණා. ඈතට වහිනකොට චෛත්‍ය 3ක් 4ක් වගේ පේන්න තිබ්බා වැවත් එක්ක. ඒ ටිකත් අන්තිමට පේන්නේ නෑ. හැබැයි තියෙන්නේ ජේතවනාරාමේ. ඒක කොහෙද? ඒකට වහින්නේ නෑ. ඒකට වහිනව පේන්නේවත් නෑ. පුදුමයි. ගායිස් ඉතින් මට යන්න ඕනේ නෑ. මගේ ෆෝන් එකේ ඩේටාත් ඉවරෙච්ච හින්දා මම ගෙදර ඇවිල්ලා වොෂ් කරගෙන ඩේටා කාඩ් එකක් හොයන්න පාර දිගට ගියා. හරි ගායිස් ඩේටා කාඩ් එකත් අරන් දැන් මම ආයි හොටල් එකට යන ගමන් මේ පැත්තේ අඹ තමයි පුංචි අඹ තියෙන මාර ඇඹුල්. අම්මෝ. හරි ගායිස් අපි ඊට පස්සේ මං කාඩ් එකත් අරගෙන ගෙස්ට් එකට ගියා. එතන තමයි අපේ ගෙස්ට් එක තිබ්බේ. බජට් ගෙස්ට් එකක්. මොකද ගොඩක් කට්ටිය ආවනේ. අපි අන්තික ආවේ ට්‍රිප් එකකට විනෝදචාරිකාවක් නෙමෙයි. සිල් ගන්න මොකද්ද වන්දනා ගමනක්. මේ තියෙන අපේ ගෙස්ට් එක. හොඳයි මේකෙත්. ඉස්සර මේක ගොඩක් ලොකුවට තිබ්බ තැන. ගායිස් එදා රෑට ඉතින් අපි නාලා ආප්ප හම්බන ගමන් සින්දු කිව්වා. good morning guys. ඔන්න ඊට පස්සේ අපි උදේ 5ට විතර සිල් ගන්න ගියා. guys iPhone එක නම් අතට ඇල්ලුවේ සිල් අරගෙන ඉවර වෙලාම තමයි මේ ජයශ්‍රී මහ බෝධිය ගාව සිල් පවාරණය කරලා යන ගම.
බොනෙට් එකේ කඹුරු විටි එක. ෆෝන් එක ගැහුවා. කිරිවායි. ඌද? ඌ අර මහරයාට මයික් එක අරන් ගියුනේ. මේකේ. මේකේ නෙමෙයි අපි ගියේ. මේකේ තමයි ගියේ සිරිපායි. සිරිපායි අර නටන දාගෙන මතක නැහැ. ගයිස් අපි යන්න හදන්නේ. හයි කියා. හයි. හරි ගයිස් අපි දැන් චෙක් අවුට් වෙන්න යන්නේ. දැන් වෙලාව 6:00 විතර ඇති. 6:00 කියන්නේ අනුරාධපුරේ ඉඳන් යනකොට කීයේ විතර වෙයිද බලන්න. මාතරටම යන්න එපා. අයියෝ. හරි අපි දැන් යන්න හදන්නේ. වීඩියෝ එක කොහොම විදිහට ගත්තේ නෑ නෙමෙයි යෝධ පැටියා. ගයිස් 10ට විතර නවත්තලා අපි රෑ කඩේකට ආව කන්න. අර හෙයාවත් පිට උයනෝ. අපි මෙතන මේ හොටෙල් එකෙන් කන්න ආවා. විතර අප්ප. මාර රසයි චිලි පේස්ට් එක.